අයිබෝවන් අදත් විශ්ව පුස්තකාලය YouTube චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම දෙනාට කතා කරන්න තියෙන්නේ මීන ලග්නය ගැන. ටික දවසක් ගියා ලග්න පලාපල ඉදිරිපත් කරන්න මූලික ලග්න පලාපල කිහිපයක් පිළිබඳව ඉදිරිපත් කළත් නමුත් තව කිහිපයක් ලග්න 12 අවසාන ලග්නය වන මීන ලග්නය ගැන අද කතා කරනවා. නමුත් තව රැන්ඩම් ඉදිරිපත් කරපු ප්‍රතිඵල විකාශයක් හින්දා පිළිවෙලට ගියේ නැහැ. ඉතින් මීන ලග්නය ගැන තමයි අද කතා කරන්න නියමිතව තියෙන්නේ. ඔවුන්ගේ චරිත ලක්ෂණ, ගති ස්වභාවය සහ වරම් ජීවිත ගමන සම්බන්ධව ඊටමත් කරුණාවන්ත, ත්‍යාගශීලී, තමාට තිබෙන දේත් අනුන්ට දෙන්න ඕන වෙලාවක අල්ලා ගැනීමක් නැති උදවිය මීන ලග්න උදවිය විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. සමහර අයට නම් මේගොල්ලන්ව පේන්නේ අමුතු කපටි චරිතයක් විදිහට. හැබැයි මොනතරම් කපටි වුණත් ඇතුළාන්තය දැක්කොත් ඔබට තේරෙයි මීන ලග්න උදවිය කොතරම් කරුණාවන්ත සහ අවංක කට්ටියද කියන එක සම්බන්ධව. බ්‍රහස්පති ලග්නාධිපතියා වෙනකොට මිටි මහත ශරීරයකින් යුක්ත තරමක් ලොකු ඇස් තියෙන, කේශ කලාපයත් ටිකක් ගැහැණු කෙනෙක්ගේ නම් වර්ධනය දීප්තිමත් ස්වභාවයක් තියෙන පැහැපත් ශරීරවලින් යුක්ත, බොහොම දැක්කහම සිත ඇදගන්නා සුළු ශරීරයක් ඔවුන්ට හිමි. සමහර ගෑල් ළමයින්ගේ ඇස් දැක්කහම ආකර්ශනීයයි. මේ channel එක බලන කොල්ලන්ට කිව්වේ ඒකාකාරී පැවැත්මට වඩා විහිළුවකුත් කරගෙන පලාපල නිකුත් කරන එක හොඳයිනේ. ඒක නිසා ඉතින් මීන ලග්න අය ගොඩක් වෙලාවට ඔවුන්ගේ ළඟ තියෙන දේ කුමක්ද, තමාට හෙට නැති වෙන්න පුළුවන්නේ කියලා හිතන්නේ නැතුව පරිත්‍යාගශීලීව කටයුතු කරන අය. කතාවේ දක්ෂයෝ. හැබැයි গুপ্ত ස්වභාවයක් නැත්තෙමත් නැහැ. ඔවුන්ගේ රහස් සමහර වෙලාවට ඔවුන් අවට ඉන්න පුද්ගලයන්ට දැනගැනීමට, සමහර වෙලාවට මරණය දක්වාද දැනගැනීමට නොහැක්කක් වෙන්න පුළුවන්. මීන ලග්නයත් එක්ක ඉන්නකොට බොහොම අවංකශීලීව ඉන්න ඕනි. ඒකට හේතුව තමයි ඔවුන් ඒ අවංකභාවය කියන එක නිතරම හොයන කෙනෙක්. ඔවුන්ට ටක් ගාලා බොරුව, වංචාව කියන එක අහුවෙනවා. ඒක නිසා ඔවුන් සමග කටයුතු කරනකොට බොහොම ප්‍රවේශමෙන් ඉන්න ඕනේ. දැන් මේ මීන ලග්න හිමියෝ මේක අහනවා නම් ඔවුන් දන්නවා ඔවුන්ගේ ගති චර්යාවන් ගැන. ඉතින් ප්‍රියමනාප ස්වරූපයකින් යුක්ත මීන ලග්න උදවිය සමාජශීලී කටයුතු සඳහාද අර පසුපස්සෙන් හඹා ගිහිල්ලා කලේ නැති වුණත් අවස්ථාවක් ආවොත් ඒ වෙනුවෙන් කැප වෙලා ඕනම දෙයක් කරන්න පුළුවන් අය. උගත් බුද්ධිමත් අය. මෝඩ තීරණ විටකදී නැතුවා නෙවෙයි. අධික කෝපය විටකදී නැතුවා නෙවෙයි. හැබැයි අවබෝධයෙන් දකින්න පුළුවන් මනසකින් හෙබි පුද්ගලයෝ මේ මීන ලග්නයෙන් උපත ලැබලා තියෙනවා. තර්ක ගේන්න, විතර්ක ගේන්න බොහෝ දක්ෂයි. තර්ක කරලා අවබෝධයක් ගන්න ඉතාමත් දක්ෂයෝ. ප්‍රශ්න අහලා, ප්‍රශ්න නිකුත් කරලා, ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයලා, තවත් ප්‍රශ්න අහලා, මේ වගේ. මෙන්න මේ වගේ ගතිගුණ තියෙන අය මීන ලග්න වලින් ඉපදිලා ඉන්නවා. සමාජයේ වැඩදායක පුද්ගලයොත් මීන ලග්නයෙන් බොහෝමයක් අපරට තුල ඉපදිලා ඉන්නවා. කඩිසරශීලී ගති විලාසයක්, ඒ වගේම එක් කාර්යයක නිරත වෙමින් තවත් කාර්යයන් කිහිපයක් මොවුන්ට එක වෙලාවේ කරන්න හැකියාවක් තියෙන අය. දක්ෂයෝ.
තාක්ෂණයේ පැත්තෙන් ගියත් කුමන වෘත්තියක වුණත් මොවුන් දක්ෂයෝ. හැබැයි අර තමා දක්ෂයෝ කියලා හංවඩු ගහන පිරිස ගැන හිතන්නේ නැහැ. ඒ කියන්නේ කාටත් එකයි. කොච්චර මොවුන්න මුරුංගත්තේ තිබ්බත් මොවුන්ට යම්කිසි අවබෝධයක් තියෙනවනේ. අන්න ඒ තැන තමයි මොවුන් ඉන්නේ. අර කවුරුත් මුරුංගත්තේ තිබ්බයි කියලා උඩ යන්නෙත් නෑ. කවුරුත් එයාට සැලකුවේ නෑ කියලා අප්සෙට් එකක් ගන්නෙත් නෑ. ඉතින් යට හිතක යම්කිසි වෙලාවක තියෙනවා අනේ මට මං වෙනුවෙන් මෙහෙම කිව්වනේ කියන එක සම්බන්ධව හොඳ දෙයක් කිව්වනේ එහෙම කියලා හිතේ ස්වභාවයන එක. නමුත් මොවුන් අර මාන්නේ උද්දච්චකම වලින් පිරීලා වැඩ කටයුතු කරන්නේ නැහැ. මාන්නේ උද්දච්චකම තරමක් තියෙනවා තමන්ගේ ආත්ම ආරක්ෂාව සඳහා. එහෙම නැතුව ගොඩක් වෙලාවට අධික මාන්නයකින් අධික උද්දච්චකමකින් කටයුතු කරන අය නොවේ. ඉතින් මේ ලග්නේ අය අන්න ඒ වගේ කේන්ති යනවා තමයි. හැබැයි ඒක ෂණයෙන් නිවෙනවා. කොතරම් වැරැද්දක් කළත් තමා අවට ඉන පුද්ගලයෝ මෙයාට පුළුවන් ඒ වැරැද්දට සමාව දෙන්න. අර කරපු වැරැද්ද අමතක කරන්න. වෛරක්කාරයට වුණත් ඔයා කළ වැරැද්දට ඔහොම වුණා තමයි ඒත් කමන්නේ කියලා පිහිට වෙන්න පුළුවන් නිහතමානී චරිත වලින් මේ මීන ලග්න ධාරීන් උපත ලැබලා තියෙනවා. ඉතින් තේරුම් ගැනීමට අපහසු නමුදු තේරුම් ගත්තොත් මොවුන් ඊටමත් කරුණාවන්ත අවංක පුද්ගලයෝ. පිළිවෙලකට අඳින්න, පිළිවෙලකට වැඩ කටයුතු කරන්න උපතෙන්ම අරන් ආව ලක්ෂණ මේ මීන ලග්න හිමියන් සතුව තියෙනවා. කෙනෙක්ගේ වැරදි දකිනවා. නමුත් ඒක තැන් තැන් වල විවේචනය කරන්නේ. හැබැයි හොඳ අවබෝධයෙන් කෙනෙක් දිහා බලලා හැදෙන්න ඊටමත් දක්ෂයි. හොඳ දෙයක් තමන්ගේ ජීවිතේ එකතු කරගන්න මොවුන් ඊටම දක්ෂයි. අධ්‍යාපනය ගත්තත් ඉහළටම යන්න බැරි වුණත් සමහරුන්ට යම්කිසි තරාතිරමක මධ්‍යස්තව හෝ ඉගෙනීමෙන් කටයුතු කරගන්න දක්ෂතාවයක් මේ මීන ලග්නයෙන් උපන් දරුවන්ට තියෙනවා. විවිධ ශේෂ්ත්‍රවල විවිධ රැකියාවන් වල නිරත වෙන පුද්ගලයන් අදටත් මීන ලග්නයෙන් උපත ලැබලා ඉන්නවා. තනතුරු නම්බුරාම් වරප්‍රසාද සඳහා ගොටු වැල්ලීම් වගේ දේවල් ඔවුන් කරන්නේ නැහැ. Tamanට පුළුවන් දේ උපරිමයෙන් කරන්නට මොවුන් උත්සුක වෙනවා. මොවුන්ගේ වාසනා ගුණයට මොවුන්ට දෙයක් බලාපොරොත්තු නොවුනත් ලැබෙන ගතියක් තියෙනවා. හැමදේම මට ලැබෙයි කී ඉන්නේ නැහැ. ගොඩක් වෙලාවට තමාගේ වැඩේ කරනවා ලැබුණොත් ලැබුණාවේ කියලා වගේ තේරුමක් ඇතිව. ඉතින් අන්න ඒ වගේ සාමාන්‍ය ලග්න ගත්තාම ලග්න 12න් මීන ලග්න හිමියන්ගේ මේ ගතිගුණය ඊටමත් බල සම්පන්න ගතිගුණයක්. තමාගේ දෙමව්පියන්ට තමාගේ සහෝදරයන්ට සලකන්න බොහෝ ලැබියාවක් තියෙන උදවිය. එකමුතුව සාමකාමීව ජීවිතය ගෙවන්න ඕනේ. ඉපදෙනා නම් මේ සසර මේ විදිහට සතුටින් ඉඳලා මැරෙන්න ඕනේ කියන චේතනාව නිතරම ඔලුවට එනවා. අද කාලා හොඳට ඉන්න ඕන. කලාවට බරයි. සින්දු අහන්න, නටන්න, නර්තනය මේවට දක්ෂයි. ඉතින් මේගොල්ලෝ ගොඩක් වෙලාවට සාමකාමීව ජීවත් වෙන්න කැමතියි. වැඩි උඩඟු නැතුව, ලොකු දේවල් රැස් කරගන්න නැතුව, රැස් කරගෙන පොදි ගහ ගන්න නැතුව මොවුන් ජීවිත චර්යාව නියමාකාරයෙන් මරණය දක්වා ගෙන යන්නට උත්සුක වෙනවා. සමහරු නම් හිතන වෙති ඒක කපටිකමක් කියලා. ඒක කපටිකමක් නෙවෙයි. මොවුන් කොහොම හරි අර ලැබුණ ජීවිතයේ සතුටක් විඳලා මැරෙනවා කියන තැන ඉන්නවා. ඒ වගේම ආධ්‍යාත්මික පැත්ත ගත්තත් මොවුන් ඒකට පස්සෙන් ගිහලා හඹාගෙන ගිහිලා මැරීගෙන කරන්නේ නැති වුණාට කරන වැඩේ හරියාකාර කරනවා.
දෙන්න ඕන දානමාන ඒ නිසියාකාරව දෙනවා. බෝධි පූජාවද කරන්නේ ඒක අකුරට කරනවා. හිතේ කහටක් තියාගෙන මෙන්න බුදුනේ මල් මම් වැන්දා කියනවට වඩා ඊටමත් භක්තියෙන් යුතුව තමයි මේගොල්ලෝ ලෝකෝත්තර නැත්නම් ආධ්‍යාත්මික පැත්ත දියුණු කරගන්නේ. ඉතින් මේ මීන ලග්න හිමියන්ගේ ගත්තාම වරම් ජීවිතය ඊටමත් සාර්ථකයි. මොවුන්ට පිහිටනවා දේව සභාවේම ශක්තියින්. නිහතමානීකම කළගුණ දන්න නිසා අන්න ඒවයි ගතිගුණ තියෙන හින්දා දෙමව්පියන්ට ගරු කිරීම, සමාජශීලී බව, හිත මිත්‍රාදියන්ගේ හිත රිදවන්නේ නැතිවීම, තමාගේ හිත කොච්චර රිදුනත් අනිකාගේ සිත රිද්දන්නේ නැතුව කටයුතු කරන්න ඉතාමත් හොඳට දන්නවා. තව කෙනෙක් තමාට වරදක් කළත් ඒ වරද පෙන්වන්නේ නැතුව ඒ අවස්ථාවේදී උචිත විදිහට වැඩ කටයුතු කරන්න මොවුන්ට උපතින්ම ලැබුණු දක්ෂතාවයක්. ඉතින් චංචල ගති නැතුවාම නොවේයි. විටකදී එහෙමේ හිත දුවනවා, සැක සංකා මතුවෙනවා, ඉදිරියේ මොනවා වෙයිද අනාගතේ මොනවා වෙයිද කියලා හිතලා පසුතැවෙනවා. මේ වගේ දේවල් මීන ලග්න හිමියන් උරුම කරන් පැමිණිච්ච දේවල්. කොතරම් සමහර වෙලාවට සතුටු කරන්න හැදුවත් සතුටු කරන්න බැරි අවස්ථා නැතුවමද නොවේ. ඒක නිසා මීන ලග්න හිමියන්ගේ ගතිගුණ ගැන මං එලෙස විග්‍රහයක් කළේ. උතුම් පත්තිනි මෑණියන්ගේ විෂ්ණු කතරගම සමන් විභීෂණ, එවැගේම නාග දැඩිමුණ්ඩ කඩවර කාලි මේ සියලු සෝනියා මේ සියලු දෙවියන්ගේම ආශිර්වාදය ලබන්නට පුළුවන් ලග්නධාරීන් බිහිවන පුද්ගලයෝ බිහිවන ලග්නයක් තමයි මීන ලග්නය කියන්නේ. ඉතින් මේ වෙනකොටත් බොහෝ දේවාල කරන උදවිය වරම් නියෝජිතයන් මේ මීන ලග්නයෙන් උපදලා ඉන්නවා. ඉතින් මොවුන්ගේ ත්‍යාගශීලීකම නිසාම සමහර වෙලාවට අනුකම්පාව නිසාම මොවුන්ට වරදින අවස්ථා තියෙනවා. මිතුරන් මිතුරියන්ද Tamanට නැති වෙන අවස්ථා තියෙනවා. ඔවුන් ගැන තේරෙන්නට යම්කිසි කාලයක් මොවුන්ට යනවා. මොවුන්ගේ ආධ්‍යාත්මික ගමනත් ලෞකික ගමනත් දෙකම මොවුන් හිමීට තමයි යන්නේ. හදිස්සියක් නැහැ. ඉතින් අන්න ඒක නිසාම මොවුන්ගේ කාලය ඒ සඳහා අරගෙන තමයි වැඩ කටයුතු කරන්නේ. ඉතින් මීන ලග්න හිමියන් ගත්තොත් සමාජයේ උසස් තලවල ඉන්නවා. ඒ වගේම ගොඩක් වෙලාවට සාමාන්‍ය දිවි පෙවතක්, මධ්‍යස්ථ දිවි පෙවතක් ගත කරන්න ඉපදුනා නම් මැරෙනවා කියන චේතනාව නිතරම මනස තියාගෙන වැඩ කටයුතු කරන විටකදී දැහැමි ලෙසත් විටකදී ලෞකික ලෙසත් දෙක මධ්‍යස්ථ කරගෙන ලෝකෝත්තරව ජීවිතයක් ගත කරන්න මහන්සි ගන්න උදවිය. මිනිසාට මෙන්ම සතා සිව්පාවාටද එක දෙස ආදරය කරන, කා අනුන්ගේ දුකට තමන්ගේ හිතද උණුවන හිතක් තියෙන, කාට හරි කරදරයක් නම් ඒ වෙනුවෙන් සොයා බලා කටයුතු කරන්න පුළුවන් ඊටමත් ආදරණීය කරුණාබර අවංක හිතකින් මේ මීන ලග්නය උපන් අය ගතිගුණයක් වෙනවා. ඉතින් වරම් ජීවිතය තුලද ඔවුන්ගේ දේව භක්තිය ඊටමත් ඉහළයි. ඔවුන් නිතරම සත්‍යවාදී නිසා ඔවුන් තර්ක කළ දෙවියන්ගෙන් උනත් සත්‍ය කුමක්ද කියන එක අසා දැනගන්නවා. එහෙම නැත්නම් ඔවුන් සත්‍යයට ගරු කරනවා. දෙවියන්ට උනත් තමා වැරදි නෑ කියන්න බය වෙන්නේ නෑ. අන්න ඒ වගේ ශක්ති කදම්බයක් මේ මීන ලග්න ධාරීන් තුර තිබෙනවා. ඉතින් මොවුන්ට කිසිම වෙලාවක කර සාමාන්‍යයෙන් මෝඩ ගති ලක්ෂණයන් වලින් පාඩුවටපත් වෙන්නේ නැහැ. උපතින්ම ලැබුණ මොළය මොවුන් ක්‍රියා කරලා කොහොම හරි තමාගේ ජයග්‍රහණය කරා යන්න උත්සාහ කරනවා. ඉතින් රැකී ආරක්ෂා කටයුතු ගත්තාමත් එහෙමයි. කාගේවත් හිත රිද්දන්නේ නැතුව හැමෝත් එක්කම එකට වැඩ කටයුතු කරන්න පුළුවන් ගතියක් තියෙන හින්දා මොවුන්ට ප්‍රශ්න එනවා අඩුයි. විවාහ ජීවිතේ ගත්තත් හොඳට තීරණයක් ගන්නවා නම් සොයා බලා කටයුතු කරලා තීරණය ගන්න ඕන. මොකද මොවුන්
සාමාන්‍යයෙන් අර උගුසු ඇස් තියෙන එතකොට කණෙන් වුණත් රිංගන්න පුළුවන්. ඒ වගේම ඒක අදහස් කළේ වැරදි චේතනාවක් නෙවෙයි. රහස් පොලිසියසේ තීක්ෂණ බුද්ධියක් තියෙන කට්ටිය නිසා ඉතින් මොවුන් එක්ක ඔයා එක්ක විවාහ වෙන කෙනා ගැන හොඳට හොයලා බලලා විවාහ වෙන්න. නැත්තම් ඔයා හැමදාම ඉන්නේ සැක සංකා මත. ඉතින් ඒක නිසා මීන ලග්න හිමියන් ගොඩක් කැමති විවාහ යෝජනාවලට වඩා ආදරය කරලා තමන්ගේ කාලය අරගෙන තීරණයක් අරගෙන කටයුතු කරන්න. ඉතින් එවැනි විවාහයන් තමාගේ කැමැත්ත මත සිදුවෙන විවාහයන් හොඳට හොයලා බලලා තීරණ අරගෙන කරගන්න. මොකද මේ මගේ නම් මගේ විතරයි. ආයි වෙන කාටවත් බෑ දෙන්න බෑ. එවැනි චේතනාවක් තියෙන බොහොම පවිත්‍ර ආදරයක් තියෙන කට්ටිය මීන ලග්නයෙන් ඉපදලා ඉන්නවා. ඉතින් අන්න ඒක නිසා මේ කියන දේවල් ටික තේරෙන්නේ ඇති. අවුරුදු 16 අවුරුදු 23 අවුරුදු 28 අවුරුදු 33 අවුරුදු 43 අවුරුදු 64 අවුරුදු 72 මොවුන්ගේ කඩයිම් වර්ෂයන් විදිහට දකින්න පුළුවන්. හොඳ හෝ නරක සිදුවෙන්නට නියමිත. බ්‍රහස්පතිගේ ලග්නයක් විදිහට ඉතින් විශාල ශරීරයකින් යුක්ත පෞරුෂයත් හොඳට තිබෙන පුද්ගලයන් බිහිවෙන්නා වූ ලග්නයක්. උෂ්ණාධික රෝගී තත්ත්වයන්, කොන්ද ආශ්‍රිත රෝගී තත්ත්වයන්, සෙම, ඉරුවාරදය, පීනස මෙන්න මේ වගේ රෝගී තත්ත්වයනුත් ඔබට කෙටියෙන් මතක් කරන්නම්. ඉදිරියට ලග්නයෙන් ලග්නයට මේ රෝග සම්බන්ධව ඔබට දැනුවත් කරන නිසා. හොඳයි. අද කතා කළේ මීන ලග්නය ගැන. ඉතිරි ලග්න ටිකත් ඉක්මනටම දෙන බලාපොරොත්තුවෙන් අදට ඔබෙන් සමුගන්නවා. තෙරුවන් සරණයි.